නේද යාළුවනේ හැංගිලා ඉන්නේ. බලන්න යාගේ කට ලස්සන කට්ටක් නේද? කතාවක් නේද? ඒක අපේ එයා ඒ කට්ට ඇතුලේ හැංගිලා ඉන්නේ. අපි කරදර කරයි කියලා පව්. අන්න ටික ටික යා එළියට එනවා. එයා බය වෙලා තමයි ඉන්නේ යාළුවනේ. බලන්නේ ඉප්පෝ. පව් නේද යා? සතුන්ට හිරිහැර කරන්න හොඳ නෑ. අපි දැන් හිමීට යන්නේ. එයා බය වෙලා ඉන්නේ. එයා කට්ට ඇතුලේ හැංගෙනවා ආරක්ෂාවට. පුතේ මේ ඉබ්බට අපි මීවර ඉබ්බ කියලා කියනවා. එතකොට අම්මේ තාරකා ඉබ්බා කියන්නේත් මෙයාටද? ඔව් මෙයාට තාරකා ඉබ්බ කියලාත් කියනවා. අම්මේ ඉබි වර්ග ගොඩ දෙනෙක් ඉන්නව නේද? ඔව් පුතේ මං අහලා තියෙන විදිහට කිරි ඉබ්බා, ගල් ඉබ්බා, මේවර ඉබ්බා ඒ වගේ ලංකාවේ ඉබ්බ වර්ග කිහිපයක් ඉන්නවා. එතකොට පුතේ මේ සත්තුන්ගෙන් කාව ඉන්නේ. ඒ වගේම අහිංසක සතෙක් තමයි ඉබ්බා. ඉබ්බගේ ගමන හරි හිමි. පුතේ සීඝ්‍රයෙන් වඳ වෙලා යන සතෙක්. තේරුණාද? අපි ඒ නිසා ඉබ්බව ආරක්ෂා කරන්න ඕනේ. දැක්ක තැනකදී හිරිහැරයක් නොකර ඉබ්බට පාඩුවේ ඉන්න දෙන්න ඕනේ. තේරුණාද?